ඊළඟ තරඟයේ සව මෙවැනි ධාවන පතයක සුපර් මෝටර් තරඟ අංශය කල්ලකට පසුව ඉමල් මංචනායකව ඔබට ආද දකින්න පුළුවන්කම ලැබුණොත් අඳන්නවා ඔබ අනිවාර්යෙන් එය සතුටට පත්වන කාරණාවක්. මෙන්න පෙළගැස්ම සචිත්‍ර රාජකරුණ RM සෆ්රාස් එතෙකම හිරුස ජයසුන්දර පැතුම් ධනංජය පහුගිය කාලයේදී විශේෂ දක්ෂතා පෙන්නුම් කළ ක්‍රීඩකයන්. විශේෂයෙන්ම ඊට අමතරව ඉසුරු මදුරංග විමල් මංචනායක අංක 38න් නාමාවලිය ඇතුළේ ඉන්නවා. බුද්ධික දිනේෂ් සියලුම ප්‍රබල සටන්කරුවන් එකම භූමියක මෙන්න බලන්න. අතිශය විශාල පිරිසක්. ඔව් අංක 38 මංචනායකව දකින්න පුළුවන් කෙළවරේ. සෑහෙන කලකට පසුව අප බොහෝ අවස්ථාවන් වලදී බැලුවා හැම තරගයකදීම කෝ මංචනායක අර ඉන්නේ මංචනායක. අංක 38. All set for the one of the most exciting races, which is the Supermoto Race 1. And after a long term of silence, Imal Manchanayaka in action. All eyes on him. And I think it's Imal Manchanayaka, number 38 with all his experience, taking a good start, but not letting go. We shouldn't forget Dinesh and many more with a lot of experience fighting it across. So it is number 38. Imal Manchanayaka in the lead, Dinesh. බුද්ධික දිනේෂ්ගෙන් හොඳ සටනක් උඩ. දැන් බුද්ධික දිනේෂ් දෙවන තැන. අතිශය වේගවත් ධාවන පතයක කාන්දු කැඩිති පල්ලම් රැලිති සියල්ල මැද ලංකාවේ සියලුම ප්‍රබල සටන්කරුවන් මේ ධාවන පතයේදී දකින්නට පුළුවන්. ඒ අතරතුරේදී මතක් කරනවා මේ තරගය නියෝජනය කරන තරගක 36න් මොනාල් වානික සූර්ය ආද ඔහු යතුරු පැදියේදී පමණක් නෙවෙයි ඔබට දකින්න පුළුවන්කම හම්බ වෙන්නේ. ඔහු මෝටර රථයේදී ආද දකින්න පුළුවන්කම ලැබෙයි. පාසින්දු පීරිස් ගණේ දාවකෙක්. Yes, competition number 36, Monal Wanika Surya, who has come into play on a Yamaha YZ450, and as very clearly stated by Dinesh, we can see him taking part in the four wheels as well. So it's a great effort. He will be having 3 races, 2 Supermotors, race 1 and race 2, along with driving his Mini. So just as we very clearly mentioned, Imal Manchanayaka, though he was silent for a while, he is back in action and he has not stepped down from his form. He is in the real form from where he slightly moved off of Supermoto racing. මාංචනායකම බව තවදුරටත් ඔහු තහවුරු කරනවා. මේ හැන්දියාව කියන්නේ පසුබෑම නොවන බව වඩාත් හොඳින් සනිටුහන් කරමින් පසුපස ඉසුරු මදුරංග පසුගිය කාලයේ පුරාම ලංකාවේ යතුරු පැදි ශේෂ්ත්‍රයේ සුපර්මොඩල් අංශයේ ජයග්‍රාහකයා එතකොට කෝ ආද වෙනදා ඔහුට සටන ලබා දෙන පැතුම් ධනංජය RM සෆ්රාස්. නමුත් අද බුද්ධික දිනේෂ් ඉන්නවා ඉමල් මංචනායකගේ පසුපසින් ඒ ළඟින්ම ඉසුරු මදුරංග. Well, Dinesh, I think it's time for us just to talk about the past riders. Late Ananda Vidisingha with his money at the back. We saw him making adding so much of value, so much of glamour into motor racing at the Fox Hill Supercross especially. And we remember Deshan Solanki, Ramal Patiratna, Indika Guru Singha, and you remember the battle between Ananda and Suraj Pereira. Then not forgetting Udikat Srimal Malvagi. Then we also know Ananda's brother Udesh Vedisingha. And also not forgetting, there was a couple of years we saw Gayan Sandarwan too coming into play in the Supermoto at Fox Hill. I think 1 or 2 years he also took part in that. And not forgetting the great rider Shane Gunawardena, who is the president of the Federation of Motorcycle Sports in Sri Lanka today, who won the fastest motorcycles at the inaugural Fox Hill Supercross, which was held in 1993. He was the fastest in the motorcycles in his CR125, and the cars, yes, indeed, was none other than the legendary Kasim Wahab. ඉතිහාසය අනිවාර්යෙන් මතක් කළ යුතු කාරණාවක්. හැබැයි සටනක් තිබුණා. දැන් බුද්ධික දිනේෂ ඉසුරු මදුරංග අතර පසුපස කලාපයේ පැතුම් ධනංජය ඊට පස්සේ අපිට දකින්න පුළුවන්කම හම්බෙන්නේ. ඒ සියල්ල මැත්තේ ආනන්ද වේඩිසිංහ කියනා වූ ඒ නාමය අනිවාර්යෙන් සිහිපත් කළ යුතුයි. ධාවන පතයක් තුලදීමයි ඔහුගේ සමු ගැනීමක් සිදු වුණේ. ඒ තරමටම ආප්තියව
ධාවන පතයට බැඳුණු ආත්මීයව තරඟ නරඹන්න ධාවන පතයට අරගෙන ආපු මේකත් එක බද්ධ කරපු ධාවකයෙක්. මොකද ඔහු සම්දර්ශනාත්මක බව වඩාත් හොඳින් විශ්වාස කළා. නිකන් තරඟයක් ජයග්‍රහණය කරනවා වෙනුවට යම් වෙන හැඩයක් ගන්න පුළුවන් නම් තරඟය ඇතුලේ මේ තරඟ සඳහා ආකර්ෂණය අරගෙන ඉන්න පුළුවන් බව ඔහු දැනගෙන හිටියා. ඒ හින්දා ලංකාවේ මෝටර රථ ශේත්‍රයේ අතුරුපැදි අංශයේ ප්‍රබලතම තානාපතිවරයෙක් හැටියට මේ ක්‍රීඩාව ජනගත කළ තානාපතිවරයෙක් හැටියට ආනන්ද වෙඩිසිංහ නම් කළ හැකි වාද අපි ඔහුව බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා. දේශාන් සොලංකි ඔබ සඳහන් කලාකරණ ෂේන් ගුණවර්ධන තමයි 1993 පළමු ෆොක්සිල් ධාවන පතේ fastest fox in නාමය කාසිම් වහබ් සමගින් මෝටර යතුරුපැදි අංශයේදී බෙදාගත්තේ ඔහු. එතකම රමාල් පතිරත් මේ ධාවන පතය බැබලවූ ධාවකයෙක් ලෙස හඳුන්වා දෙන්නට පුළුවන්. ඒ සියල්ල මැද කලකට පසු ධාවන පතයට ගෝඩ වදින විමල් මංචනායක තව දුරටත් ඒ දක්ෂතා තමන් අතර රැඳෙන බව වඩාත් ප්‍රකට කරන රිද්දීය ධාවනයක වට 6කින් සමන්විතයි. 6 වන තරඟ වටේට තමාර තරඟකරුවන්ට වඩා වාටයක් ඉදිරියෙන් බුද්ධික දිනේෂ් ඉන් අනතුරුව ඉසුරු මදුරංග පසුපසින් එන තරඟයේ ක්‍රියාත්මකයි. සුපර් මෝටාර් ෆෝර් ස්ට්‍රෝක් යටතේ සෙන්ටර්ධාරිතාව 750ක් එතකම ටූ ස්ට්‍රෝක් යටතේ 500ක් තරඟකරුවන් රැසා ඒකම බිම මංචනායක ඉදිරියේ පසුපසින් තරඟකරුවන් දෙදෙනා යමක් සමීප වී තිබෙන මදක් සමීප වී තිබෙන ආකාරය දකින්නට පුළුවන්. 189 ඉසුරු මදුරංග ක්‍රමක්‍රමයෙන් අභියෝග එල්ල කරන්න උත්සාහ කරනවා. ඔහුට පසුපසින් බුද්ධික දිනේෂ් තුන්වන තැන බලමු. අවසන් තරඟ වටේ ප්‍රමාද වැඩිද ඉසුරු මදුරංග දැන් ඒමල් මංචනායකට අභියෝග එල්ල කරනවා. බලමු තව සුළු දුරක් පමණයි ඉතිරිව තිබෙන්නේ. Buddhika Patum and that is Imal Manchanayaka. තරඟයේ ජයග්‍රහණය කල්ැතුව සැමරුවා වැඩිද කියන එක ප්‍රශ්නාර්ථයක්. ප්‍රබල හඹා ඒමකින් පසුපසින් පැමිණි ඉසුරු මදුරංග ඒ ජයග්‍රහණයට හිමිකම් කිව්වාද? Well, it's going to be a photo finish. I think Imal Manchanayaka celebrated a little too early, though, as very well told by Dinesh, we will have to wait for the final results. Imal Manchanayaka, he had so much of confidence. I think in the meantime, Isuru Maduranga too is celebrating his victory, knowing that he has taken the checkered flag well ahead of Imal Manchanayaka. But all in all, we had to wait for the final result by the organizers. It seems to be a photo finish. Imal and Isuru along with Buddhika. සැමරිය යුත්තේ වෙන මේ මොහොතේ ජයග්‍රහණය අනිවාර්යෙන්ම නිසැකවම තහවුරු කළ පසු හැබැයි ඔහුට එක්ක ප්‍රබල සන්නක හිටි බුද්ධික දිනේෂ් තමයි පළමුවෙන් ඇවිල්ලා ඔහුට සුබ පතන්නේ. ඔහු ලබාගත් තීරණාත්මක ජයග්‍රහණය වෙනුවෙන් මේක තමයි ධාවන පතේ ඇති විශිෂ්ටත්වය වෙන්න කිසිවක් නොවේ. ක්‍රීඩාශීලීත්වය කියලා කියන්නේ අන්න ඒකට. මේ තරඟ ආරම්භයේ ඒමල් මංචනායක කලකට පසුව ලංකාවේ ධාවන පතේකදී දකින්න පුළුවන්කම හම්බුනේ. කලකට පෙර ආතුව අප දුටු කාලකින් දකින්නට නොලැබුණු ඔහුගේ රිද්දීය ධාවනය ආරම්භයේ සිටම ඔහු මේ ෆොක්සිල් ධාවන පතේදී ආරම්භ කළා. ආරම්භ කළ මොහොතේ සිට ආධිපත්‍යය පතුරවාගෙන යමින් සිටියා. නමුත් පසුපස කලාපයේ සටනක් තිබුණා. බුද්ධික දිනේෂ් සහ ඉසුරු මදුරංග අතර. මාවට කිව්වා ඒ දෙදෙනා අතර තෙරපුම ඒ දෙදෙනා අතර වේගය වැඩි වෙනවා කියලා කියන්නේ නීහඬ කියන්නේ නොදැනුවත්වම පීඩනයක් එල්ල කරන බව ඉමල් මංචනායකට. හැබැයි මංචයට ආමතක වුණේ ඔය කාරණාව අවසන් මොහොතේදී අපි බලමු. මේ විශේෂ අවස්ථාව දකින්නේ මේ අවසන් කලාපයට පසු වන විට ඉතුරු මදුරංග හොඳ හඹායමක් දකින්නට පුළුවන්කම තිබුණා. තරඟ නිමාව සඳහා ඉමල් මංචනායක පහසුවෙන් ගමන් කරමින් සිටියා. නමුත් ඔහු දුටුවේ නැහැ තමන්ගේ පසුපසින් අධික වේගයකින් හඹා එන පසුපස ඉසුරු මදුරංගව. මෙන්න බලන්න ජයග්‍රහී රේඛාවට අවතීර්ණ වන විට ඉසුරු මදුරංග තරංගය තමන්ගේ නමට ලියවා ගත්තා. නමුත් සුපර් මෝටාර් කියලා කියන්නේ එක හීනෙන් එළිවෙන රාත්‍රියක් නොවේ. මොකද මේ රේස් අදියර එක තවත් තරඟ අදියරක් උන්ට තිබෙනවා සමස්ත ජයග්‍රහණයට යන්න. From anywhere to your doorstep, Delo sources the world's finest goods hassle-free. Unlock a unique spectrum of products and services with Delo, your global supply chain partner. With Delo, enjoy competitive prices, finest products coupled with absolute peace of mind. Connecting businesses, delivering excellence.
Welcome back to the presentation area for the distribution of awards of event number 6, Group SM, Supermotard including 250cc up to 750cc 4-stroke, 5cc up to 500cc 2-stroke. And to give away the awards, I would like to cordially invite Mr. Arosha Pereira, Sales Director, Hilton Hotel, Colombo. The fourth runner-up is RM Shafraz. The third runner-up, Fatum Dananjaya. The second runner-up, Buddhika Dinesh from Sri Lanka Army. The first runner-up is Imal Manchanayaka. And the winner is